දවසක් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ බුදු වෙලා වැඩ ඉන්න කාලේ අපේ බුදුරජාණන් වහන්සේ ටිකක් විවේකයෙන් වැඩ ඉන්න වනාන්තරයට වැඩම කරලා උන්වහන්සේ විවේකයෙන් භාවනානුයෝගී වැඩ ඉන්නකොට මේ අක්ෂයා ඒ හරියෙන් යනවා. එතකොට ඔහු ඉන්න හරියට තමයි බුදුරජාණන් වහන්සේ වැඩම කරලා තිබුණේ. ඔහු කල්ප අඳුනගත්තා මේ ශ්‍රමණයෙක් මේ මොකද මේ බයක් නැතුව මගේ මේ විමානයේ පිහිටි මේ කැලේට ආවේ මේ ශ්‍රමණයා කවුද කියලා. මේ අක්ෂයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ භාවනා කරනකොට පැත්තකින් වාඩි වෙලා බුදුහාඳුරන් ඇඟට හේතුවක් දැම්මා. දැන් බලන්න මේ යක්ෂයන්ගේ ස්වභාවය. මේ බුදු කෙනෙක්. හැබැයි කිසිම බයක් තැති ගැනීමක් නැතුව මේ යක්ෂයා බුදුරජාණන් වහන්සේගේ ඇඟට හේතු වුණා. හැබැයි මේ යක්ෂයා ඇඟේ තියෙන උල් වගේ තියුණු කටු බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ නැකිටලා ඊට ටිකක් එහාට ගිහිල්ලා උන්වහන්සේ වැඩ හිටියා. එතකොට මේ යක්ෂයා අහනවා මොකද නැගිටලා ගියේ මට බය නේද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ යක්ෂයාට කියනවා යක්ෂය මේ ලෝකේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත ලෝකේ තථාගත බුදුරජාණන් වහන්සේ නමක්ව බිය තැති ගැනීම ඇති කරවන්න පුළුවන් කෙනෙක් දෙවියන් අතරවත් නැහැ, බ්‍රහ්මයන් අතරවත් නැහැ, මනුස්සයන් අතරත් නැහැ. මේ ලෝකේ තථාගතයන් වහන්සේ කියන්නේ බිය තැති ගැනීම දුරු කරපු කෙනෙක්. නමුත් ඔබේ ස්පර්ශය බොහොම ගොරෝසුයි. ඔබේ ඊතා තියුණු උල් වගේ කටු වගේ රෝමකූප ඇති ශරීරයක් ඔබට තියෙන්නේ. ඒ නිසායි කිව්ව තථාගතයන් වහන්සේ ටිකක් එහාට ගිහිල්ලා වාඩි වුණේ. එතකොට මේ යක්ෂය අහනවා ශ්‍රමණය දැන් මං ඔබෙන් ප්‍රශ්න අහනවා. ඔබ මට මේවට උත්තර දුන්නේ නැත්නම් දැන් බලන්න මේ යක්කු හිතාගෙන ඉන්න හැටි. ඔවුන් හිතාගෙන ඉන්නේ ඔවුන් තමයි ඔවුන්ට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. මේ යක්ෂයා කියනවා මම කකුල් දෙකෙන් උස්සලා පරසක්වල ගහනවා කියලා. මේ පුළුවන් දේවල් නෙමෙයි. බුදු කෙනෙකුට මේ යක්ෂයෙකුට පුළුවන් බුදු කෙනෙකුට එහෙම අතක් තියන්න. හැබැයි ඔහු කියනවා මට පුළුවන් කිව්වා හදවත පළල දාන්න. මට පුළුවන් කකුල් දෙකෙන් අල්ලලා පරසක්වල ගහන්න. එතකොට මේ වගේ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ යක්ෂය ඔබ ඔය හිතන දේවල් ඔබ කියන දේවල් එකක්වත් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. හැබැයි ඔබේ ප්‍රශ්න ටික අහන්න කිව්වා. ඔහුට තියෙන ප්‍රශ්න අහද්දි බුදුරජාණන් වහන්සේ ඒවා විස්තර කරමින් ඔහුට දහම් දෙසුවා. පෙර පින් ඇති කෙනෙක්. ඔහු තුනුරුවන් ගැන පැහැදුනා. බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් ඇති කරගත්තා. පින්වතුනි මේ යක්ෂයෝ ගැන මේ අමනුෂ්‍යයෝ ගැන අපිට ධර්මයේ බොහෝ තැන්වල සංයුත්ත නිකායේ බොහෝ දේශනා සඳහන් වන යක්ක සංයුක්තය කියලා. ඒ යක්ෂයන් ගැන යක්ෂයන්ගේ ස්වභාවය යක්ෂයන්ගේ ස්වරූප ගැන සඳහන් වෙනවා.